හෙලෝ ගයිස් කොහොමද ඉතිං ඔයාලට අද දවස ඇවිල්ලා 2026 ජූනි මාසේ 6 වෙනිදා ඉතිං අද දවසිදි මම ලෑස්ති වෙන ඉතිං BTC අප්ඩේට් එක මම ඔයාලට දෙන එක ඇන්ලයිස් කරන්න වගේම ගිය සතිය දීපු BTC අප්ඩේට් එක ගැන එක්ස්පලනේෂන් එකක් කරන්න. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මාකට් එක BTC අප්ඩේට් එක මම කියපු විදිහට රන්නුනේ නැහැ. නමුත් මම කිව්වා BTC මෙන්න මේ තියෙන වීක්ලි ඕඩ බ්ලොක් සෝන් එකට මාකට් එක ඩවුන් එන්න ගොඩත් දුරට ඉඩ තියෙනවා කියලා. ඉතින් මේකෙදි තමා මාකට් එක නැමත අප එකක් යන්න ඕන කියලා මම රෙකමන්ඩ් කරෙත්. නමුත් ඊට වඩා ස්ට්‍රෝන් ප්‍රොබබිලිටි ෆන්ඩමන්ටල් නිවස් එකක් මාකට් එකටාවා. ඉතිං ඒක නිසා මාකට් එක තවත් ක්‍රෑශ් එකක් වුණා. ඉතිං ෆන්ඩමන්ටල් නිවස ගැන නිවස් මාකට ක්‍රෑශුන වෙලා ෆන්ඩමන්ටල් නිවස් ගැන හෙව්වා. නමුත් මට ප්‍රොබබිලිටිකක් ගන්න පුළන් දිහ නිවස එකක් මට හොයා ගන්න බැරි වුණා. නිවස් එක මොකද මාකට් එක හිටපු ගමම්ම තමා ක්‍රෑශුන. ඉතිං BTC අප්ඩේට් එක දීලා ඊට පහුවදා මාගට් එක ක්‍රෑශයන පටන්ගත. ඉතිං ඒ වෙලා විදි මම ගොඩක්ම හිතුවේ මෙන්න මේ කැනල් එක හැදෙද්දී ගොඩක්ම හිතේ මන් මෙන්න මේ ඕඩ බ්ලොක් සෝන් එකෙද පිතිර වීකලි ඕඩ බ්ලොක් සෝන් එකේදී මාකට් එක අප එකක් යයි කියලා තමා මම ගොඩක්ම හිතේ. නමුත් ඊටත් වඩා ස්ට්‍රෝන් විදිහට මාකට් එක ක්‍රෑශ් වෙන පටන් ගත්තා. ඉතිං මේකෙදි මම හිතුවා ඉතිං මෙන්න මේ ලික්විරිටි අන්තරට පස්සේ නැවත මාකට් එක අපේ අප එකක් යයි කියලා. නමුත් එහෙම උනෙත් නැහැ. මේ වෙනකොට මාකට් එක ස්ට්‍රෝන් ක්‍රෑශයක තියෙන්නේ. ඉතින් අද දවස අපි අනලයිස් කරලා බලමු මාකට් එක මොන විදිහටද BTC මීළඟ රියක්ෂණ එක දෙන්න කියලා. ඉතින් මම ඔයාලට කලින් දීලා තිබුණ BTC අප්ඩේට් එක මෙතනින් අයින් කරගන්න. මම ඔයාලට කලින් අප්ඩේට් එක දෙද්දි මම අප්ඩේට් එකේදී කිව්වේ මාකට් එක මෙන්න මේ තියෙන FEG ලෙවල් දෙකෙන් එකක් ක්‍රියට් කරාට පස්සේ මේ දෙකින් එකකට මාකට් එක රිච්චුනාට පස්සේ මෙන්න මේ ඕඩ බ්ලොක් සෝන් එකට මාකට් එක ඩවුන් එකක් එන්න ඕන කියලා. සවගේම මේ ඕඩ බ්ලොක් සෝන් එකින් තමා මාකට් එක නැවත අප එකක් යන්න ඕලින්. ඉතින් ඒ වීඩියගෙදි මම කිව්වා මෙන්න මේ ඕඩ බ්ලොක් සෝන් එක බ්‍රේකවුට්ුනොත් එහ මාකට් එක බොහෝ දුරට මෙන්න මේ 60 ගරන්වලට 60,000 කියන ලෙවල් එකට මාකට් එක ඩවුන් එකක් එන්න ගොඩ දුරට ගැනම පහල තියෙන ලික්විලිටි ගන්න මාකට් එක ඩවුන් එකක් එන්න ගොඩත් දුරට ඉඩ තියෙනවග තම මම කිවේ. ඉතිං ඒ වගේම මේ වෙනකොට මාකට් එක ඒ ඩවුන් එක ඇවිත්තියෙනවා. ඉතිං මාකට් එක මේ වෙනකොට වාට පේනවා ඇති ස්ට්‍රෝන් විදිහට FPG ලෙවල් ඒ ගැන ලික්විඩ් ලෙවල් අදාගෙන මාගට් එක මේ වෙනකොට ඩවුන් එකට ඇවිත්තියෙන. ඉති වාට පේන ඇති මෙන මේ තියෙන්නේ FPG ලෙවල්ස් ටික. මං ඒ වටික මේ මාක් කරගන්න වගේම පරණ ඕඩ බ්ලොක් සෝන් ටිකත් මම අයින් කරගන්න. මොකද මේවා නැවත වැලිඩ් එකක් වෙන්නේ නැහැ. වගේම මේ තින ඩිමාන් ලෙවල් එකත් වැලිඩ් එකක් වෙන්නේ නැහැ. ඉතින් මාකට්ටගේ මෙන්න මේ FPG ලෙවල් තම අපි මීලකට ටාගට් කරන්න ඕන. වාල්ට පේන ඇති ස්ට්‍රෝන් වැලූ ගැප් මේ වෙනකට මාකට්ටගේ ඇතිලති. ඉතින් මෙතනදි විතරයි පෑවැලූ ගැප් එකක් නිර්මාණය වෙලා නැත්තේව. ඉතින් මෙතනදි හිතන්න පුළ වාට පේන ඇති මේ මම් පහල මාක්කරගෙන තියෙන මේ පහල මාකරගෙන තියෙන්නේ. ඉතින් ICT කන්ෆර්මේෂන් වලින් බලද්දී එතන මේ මම මාක්කරගෙන තියෙන්නේ වන්ඩේට් ටයිම් ෆ්‍රේම් එකට අදාළ හොඳ ඩිමාන් ලෙවල් එකත් තමා මම මේ මාකරගෙන තියෙන. ඉතිං PTC නැවත අප එකක් යන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකේදී. එහෙම නැති වුණොත් මාකට් එක මෙන්න මේ තියෙන ලෝ ලික්විඩිටි එකට මෙන්න මේ තියෙන ඕල් ලික්විඩිටි එකට මාකට් එක ක්‍රියට් කරන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් මෙතර තියෙන රියක්ෂන් එක අනුව තමා ඒකරිය බලන්න වෙන්න. ඉතිං මම ගොඩක් දුරට හිතනවා මාකට් එක මෙන්න මේ
අද දවස ඇවිල්ලා සෙනසුරත් දවස ඒ වගේම හෙට ඉරිද දවස සඳුද දවසද US ස්ටොක් මාකට් එක ඕපන් වෙන වෙලා වෙදී මාකට් එක බොහෝ දුරට මෙන්න මේ ලෙවල් එකට ඩවුන් වෙන්ඩ ගැන මෙන්න මේ ස්ට්‍රෝන් ක්‍රෑශ් එක වගේ ක්‍රෑශ් එකක් බොහෝ දුරට මේ ලෙවල් එකට ඉඩ ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද රියට් කරන්න කියලා. ඉතින් අපි ඇනලයිස් කරලා බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරයිද කියලා. ඉතින් මම මගේ YouTube channel එක follow කරන කෙනෙක් මට personal call එකක් දාලා මගෙන් අහලා තිබුණා BTC ස්පොට් බයි කරාට කමක් නැද්ද කියලා. මං හිතන්නේ ඒක මෙන්න මේ අප් එක යන ටයිම් සෝන් එකේදී තමයි, කියන්නේ මෙන්න මේ අප් එක යන අතර කාල සීමාව අතර තුරේදී තමා මං හිතන්නේ මට කෝල් එකක් දුන්නේ කවුරු හරි. ඉතින් මම එයාට ඇත්තටම මාකට් එක බලලා ඉවරලා ඒ වෙලාවෙදි කිව්වා මාකට් එක මේ යන්නේ අප් එකක් නෙමෙයි, මාකට් එක ක්‍රෑෂ් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා, ඒක නිසා දැම්ම බයි කරන්න යන්න එපා කියලා. ඉතින් එයා මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් ඒකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එකට. මොකද මම එයාට කිව්වා BTC ක්‍රෑෂ් එකක් වෙනවා බොහෝ දුරට, ඒක නිසා දැම්ම BTC බයි කරන්න යන්න එපා කියලා. ඉතින් එයාට මම කියපු දේ ඒ වෝනින් එක එයා අනුගමනය කරා නම් එයාට මේ වෙනකොට බයි කරන්න පුළුවන් හොඳ ලෙවල් එකට මාකට් එක දැන් රිච් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මාකට් එක මේ වෙනකොට මේ හයි එකේ ඉඳලා බලනකොට ඔයාලට පේනවා ඇති 28.64කින් මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඉතින් මාකට් එකේ මෙන්න මේ ඉතින් මට කෝල් එකක් දීලා කතා කරපු එක්කෙනාට තමා මම මේ විස්තර ටික කියන්නේ. මෙන්න මේ මම දැන් කියන විස්තර ටික. ඉතින් ඔයාට BTC ස්පොට් විදියට බයි කරනවා. ඉතින් මේක ස්පොට් chart එක නෙවෙයි, නමුත් මම මේකෙදි කියන්න මේ ස්පොට් chart එක සහ BTC future chart එක අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙන. ඉතින් future chart එක ඔයා ඇනලයිස් කරලා බලන්න ඔයාට මේ කන්ෆර්මේෂන් ටික හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනදී මෙන්න මේ සෝන් එකේදී ෆච කියන ස්පොට් ට්‍රේඩින් බයි කරනවා නම් BTC මෙන්න මේ තියෙන 57,959.1 කියන ලෙවල් එකේදී BTC කොටසක් බයි කරන්න වගේම මෙන්න මේ තියෙන ලෙවල් එක මෙන්න මේ ලික්විඩිටි ලෙවල් එක වර පේනදී මේ ලෙවල් එක තියෙන්නේ 48,892 කියන ලෙවල් එක. ඉතින් මේ ලෙවල් එකේදී ස්පොට් බයි කරාට ප්‍රශ්නයක් නැහැ. වගේම මෙන්න මේ ලෙවල් එකේදී කොටසක් බයි කරන්න වගේම මාකට් එක තවත් ඩවුන් එකක් එනවා නම් මෙන්න මේ ලෙවල් එක තමයි ඊළඟට ඔයාලට ඩවුන්ලෝඩ් කරන මේ ස්පොට් බයි කරන්න පුළුවන් ලෙවල් එක වෙන්නේ. ඉතින් මේ තැන් දෙකේදී තමා මාකට් එක අප් එකක් යන්න තියෙන. ඉතින් අපි බලමු ඉස්සරහට මාකට් එක මොන විදිහටද රියැක්ට් කරන්න කියලා. ඉතින් දැනට තියෙන මාකට් එකේ ක්‍රෑෂ් එකත් එක්ක ඉතින් ඇනලයිස් එක කරන්න ටිකක් අමාරුයි. නමුත් මම ඔයාලට කන්ෆර්මේෂන් ඇනලයිස් එක මම දෙන්නම්. ඉතින් මම මේ තියෙන පරණ මාකට් එකේ ලික්විඩිටි හන්ට් කරලා තියෙනව ටික මම අයින් කරගන්නම්. මොකද ඔයාලට හැටලෙනවා නිසා. ඉතින් මේ වගේ ඇනලයිස් කරලා තියෙනවා නම් මේ වගේ ලික්විඩිටි හන්ට් කරලා වගේ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා ඉවත් කරගන්න. ඔයාලට පේනවා ඇති මේ වෙනකොට මාකට් එකේ මෙන්න මේ තියෙන ප්‍රීවියස් ලෝ එක මේ වෙනකොට මෙතනදී බ්‍රේක් අවුට් කරලා තියෙනවා. වගේම මීට කලිනුත් පොඩි බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. ඉතින් මාකට් එක නැවත මෙන්න මේ ලෙවල් එකේදී තමයි මෙන්න මේ සෝන් එකේදී තමයි මෙන්න මේ ඩිමාන්ඩ් ලෙවල් එකේදී තමයි මාකට් එක නැවත අප් එකක් යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මම මෙතනදී මාකට් එකේ අවශ්‍ය කරන දේවල් ටික මම ඔයාලට මාක් කරගන්නම්. ඉතින් මෙන්න මෙතනදී තියෙනවා BOS එකක් ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන පොඩි BOS එකක් තියෙනවා. වගේම ඒ BOS ලෙවල් එක අපිට මෙන්න මෙතනදී මාක් කරගන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙන්නේ ස්විං ලෝ එකක්.
ඉතින් මේ ස්විං ලෝ එක මෙතන්න මාක් කරපුවාමත් BOS එකක් තියෙන. ඉතින් එහෙම බලපුවාම මෙන්න මෙතන වොයිඩ් එකක් තියෙනවා. ඉතින් මේ වොයිඩ් එකට අදාළව මෙන්න මෙතන තමා ඕඩර් බ්ලොක් channel එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක තමා one day order block zone එක. ඉතින් මීට කලින් දීපු order block zone එකට මාකට් එක රිච් උනේ නෑ. වගේම අපි බලමු මේ තියෙන මම දැන් ඇඳපු order block zone එකට මාකට් එක රියැක්ට් කරයිද කියන එක අපි ඇනලයිස් කරලා බලමු. ඉතින් ඒකට අදාළ ස්විං හයි එකක් මෙන්න මෙතන තියෙන. ඔයාලට පේනවා ඇති මේ channel එක මම මේක ඔයාලට පෙන්නන්න පැහැදිලිව. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ස්වින් හයකත් තියෙන අද පැත්තේ තියෙන කැනල් දෙකට වඩා මැද තියෙන කැනල් එකේ වීක් එක උඩින් තියෙන්නේ. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති මෙතන. ඉතින් මේක තමයි ස්වින් හයි එක තියෙන්නේ. මෙතන තමයි ස්වින් හයි එක තියෙන්නේ. වගේම මෙන්න මෙතනදී BOS එකක් තියෙනවා. පොඩි BOS එකක්. මේක ඇත්තටම පොඩි BOS එකක් නෙවෙයි. හරියට බැලුවොත් එහෙම අපි low time frame එකේදී බැලුවොත් එහෙම මේක දවස් 3ක් 4 හැදුන BOS එකක්. ඉතින් මම ඒක ගැන ඔයාලට පොඩි විදියට පෙන්නන්නම්. BOS එක. ඉතින් මේක ගැන විස්තර මේක මම පෙන්නන්නම් low time frame එකට ගිහලා ඔයාලට 1 hour time frame එකට ගියාට පස්සේ ඔයාලට ඒක ගැන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී order block එක මේ තියෙන්නේ ඒ order block zone එක. ඉතින් මේ විදිහට තමයි order block එක තියෙන්නේ. මෙතන BOS එක තියෙනවා. වගේම ඔයාලට පේනවා ඇති මේ consolidation market එකත් එක්ක තමයි මෙතන order block එකක් හැදිලා තියෙන්නේ. ඉතින් one day chart එකේ තමයි BTC update එක දෙන්නේ. ඒක නිසා මම one day chart එක මේ විදිහට දාගන්න නැවතත්. ඉතින් මේ හයි එක සහ මේ ලෝ එක මේ වෙනකොට මාකට් එකේ ලෝ එක තියෙන්නේ මෙන්න මෙතන. මේ ලෝ එක බොහෝ දුරට බ්‍රේක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේක ඔයාලට දැනට පෙන්වන්න අවශ්‍ය නිසා මේක මම මාක් කරගන්නේ දැනට තියෙන ලෝ එක. ඉතින් මේ අතර තමයි මාකට් එක දැනට රන් එකක් යන්න අවශ්‍ය. ඉතින් මම හිතනවා බොහෝ දුරට මෙන්න මේ තියෙන ලෝ එක නම් බ්‍රේක් අවුට් වෙයි කියලා තමයි මම ගොඩක්ම විශ්වාස කරන්නේ. මම මේක ඇඳගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මාකට් එකේ රියැක්ෂන් එක මම ඔයාලට ඇදලා පෙන්නන්නම්. මාකට් එක මොන විදිහට රියැක්ට් කරනවා කියලා. මාකට් එකේ ඊළඟ රියැක්ෂන් එක මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. මේ ලෙවල් එකේදී මාකට් එක නැවත මෙන්න මේ ලෙවල් එකට ගිහින් නැවතත් මේ වගේ මෙන්න මේ වගේ අප්‍රියක්ෂන් එකක් තමා බලාගන්න තියෙන. ඉතින් ඒක බොහෝ දුරට මෙන්න මේ ලෝ එකෙන් පහළට මාකට් එක ඇවිල්ලා නැවත අප් එක යන්න ගොඩක් දුරට ඉඩ දෙනවා. ඉතින් බලමු මාකට් එකේ ඕල්ඩ් පැත්ත කොහොමද කියලා. ඉතින් ඒකට අනුව තමා අපිට කියන්න වෙන්නේ. ඉතින් මේ වෙනකොට මෙන්න මෙතන තියෙනවා ලික්විඩිටි ප්‍රමාණය ලික්විඩිටි ටික. ඉතින් මාකට් එකේ මීළඟ අප් එක යන්න නම් මාකට් එක බොහෝ දුරට මෙන්න මේ
ලික්විඩිටි ඔලට රියට් කරන්න ඉඩ තියෙනවා. වගේම එහෙම නැති වුණොත් මෙන්න මෙතන තියෙනවා ලික්විඩිටි ටිකක් වාට පේන ඇති වාඩ බලගන්න මෙන්න මෙතර තියෙන ලික්විඩිටි ඒ ලික්විඩිටි ප්‍රමාණය මම හිතන්නේ මාකට් එක අරගෙන තියෙන්නේ මේ ලික්විඩිටි ප්‍රමාණය අරගෙන තියෙන්නේ ඊට අමතරව මම තවත් ලික්විඩිටි එකක් මෙතන මාක් කරලා තිබුණා මෙන්න මේ ලික්විඩිටි සෝන් එක මෙන්න මේ ලික්විඩිටි එක මාකට් එක මේ වෙනකොට අරගෙන නැහැ. ඉතින් මේ වීක් එකක් කියන්නේ ඉතින් ලික්විඩිටි තමා තියෙන්නේ. පාඩ පේන ඇති මෙන්න මේ තියෙන සිම්බල් එක මෙන්න මේ විදියට ලික්විඩිටි ප්‍රමාණයක් තියෙන ඔයාලට පේනවාද මේ වීක් වල තියෙන්නේ ගොඩක්ම ලික්විඩිටි. ඉතින් මේවා අරගෙන තමයි මාකට් එක නැවත අප් එකක් යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පළවෙනි එක මාකට් එක මේ වෙනකොට අරගෙන තියෙනවා වගේම ඉතුරු ප්‍රමාණය තවම අරගෙන නැහැ. ඔයාලට පේනවා ඇති. ඉතින් මාකට් එක මෙන්න මේ ටික අරගත්තට පස්සේ නැවත මාකට් එක අපූමන්ඩකට හැරෙන්ඩ ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒ අපූමන්ඩ එක බොහෝ දුරට ඉතින් ඒ අප්මූමන්ට් එක වාට වෙන මේ ලෙවල් එකින් පහලට ආවට පස්සේ නැවත බලාගන්න පුළුවන්. ඉතින් මෙන මේ ලෙවල් එකට මාකට් එක නැවත අප එකක් යන්න පුළුවන්. ඉතින් මේ ලෙවල් එකේදී තමා මාකට් එකේ ඊළඟ රියැක්ෂන් එක බලාගන්න. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඉතින් මාකට් එක තව ටිකක් තවත් ක්‍රෑෂ් වෙයිද එහෙම නැත්නම් මාකට් එක මෙන්න මේ මම කියන පොයින්ට් වලින් මාකට් එක අපේද කියලා. මේ වෙනකොට BlackRock සමාගම ලික්විඩිටි ග්‍රැබ් කරලා මේ වෙනකොට ලොං පොසිෂන් ප්ලේස් කරනවා කියලා මම දැක්ක ඒ නිවුස් එක තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනකොට ලික්විඩිටි ඕල් හන් කරලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මාකට් එකේ ඊළඟ ඩවුන් එක මෙන්න මේ ලෙවල් එක 54 ලෙවල් එක අපිට බලා ගන්න පුළුවන්. වගේම නැවත අප් එකක් යනවා නම් මෙන්න මේ 65 කියන ලෙවල් එක අපිට බලා ගන්න පුළුවන්. වගේම මේ 65 කියන ලෙවල් එකට මාකට් එක රීච් වුණොත් බොහෝ දුරට මෙන්න මේ වගේ ලෙවල් එකට මෙන්න මේ 61 කියන ලෙවල් එකට මාකට් එක පොඩි ඩවුන් එකක් එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඊට පස්සේ නැවත අපේ මාකට් එක ටාගට් එක වෙන්නේ මෙන්න මේ FG ලෙවල් එකේ මිඩල් සෝන් එක. ඉතින් මේ ලෙවල් එක තමයි මම දැනට රෙකමන්ඩ් කරන්නේ 69 කියන ලෙවල් එක. එහෙම නැත්නම් මාකට් එක අප් එකක් යන්න අවශ්‍යයි බොහෝ දුරට තවත්. මොකද මෙන්න මේ ඕඩර් බ්ලොක් එකට තමයි ගොඩක්ම රියැක්ට් කරන්න ඕන. නමුත් මගේ ගෙස් එක අනුව මම හිතනවා බොහෝ දුරට මෙන්න මේ ලෙවල් එකේදී මාකට් එක නැවත ඩවුන් එකක් එයි කියලා. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද රියැක්ට් කරන්න කියලා. ඉතින් මේ FEG ලෙවල් වලින් වලට පේන ඇති මෙතන මේ පොයින්ට් එකට යනකොට 100ට මේ ක්‍රෑෂ් එකත් එක්ක 150ක වගේ ප්‍රමාණයක් මේ ලෙවල් එකට අප් එකක් යන්න අවශ්‍යයි. 150කට වඩා මම හිතන්නේ 75% වගේ මාකට් එක අප් එකක් ගිහිල්ලා තමයි නැවත ඩවුන් එකක් කරනවා නම් එන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මාකට් එක ඒකට එහෙම වෙන්න මාකට් එක මෙන්න මේ තියෙන ඩවුන් එකට මෙන්න මේ 54000 කියන ලෙවල් එකට BTC ඩවුන් එකක් එන්න අවශ්‍යයි. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඉතින් මාකට් එක මේ තියෙන දැනට හැදෙන ස්ට්‍රෝං එකත් එක්ක
මාකට්ටක මේ පොයින්ට් එකෙද රියට් කරන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්නේ සඳුද දවසේදී US ස්ටොක් මාකට් එක ඕපන් වුණාට පස්සේ. ඉතින් මේ එන ඩවුන් එක මීට වඩා ලොකු ඩවුන් එකක් යන්න ගොඩක් දුරට ඉඩ තියෙන බොහදුරට මෙන්න මේ තියෙන ලික්විඩිටිත් හන්ඩ් කරලා ඒ කියන්නේ හයිවෝල්ටී විග් එකක් නිර්මාණය වෙලා මාකට් එක අප එකක් යන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ US ස්ටොක් මාකට් එක ඕපන් වෙන ටයිම් එකත් එක්ක තියෙන වෝල්ටිය එකත් එක්ක. ඉතින් ඒ වෙලා වෙනකොට මාකට් එක BTC වලට බොහෝ දුරට ක්‍රෑශ් මූමන්ට් එකක් එන්න ගොඩක් දුරට ඉඩ තියෙන. මොකද US ස්ටොක් මාකට් එක ඕපන් වෙනවත් එක්කම බොහෝ දුරට ගොඩක්ම ප්‍රොබිලිටි එකක් මේ දවස්වල තියෙන්නේ ඩොලර් එක අප් වෙන්න. ඒ කියන්නේ ඩොලර් එක අප් වෙනවා කියන්නේ BTC ඩවුන් වෙනවා. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද සඳ දවස වෙද්දි US ස්ටොක් මාකට් එක ඕපන් වෙන ටයිම් එක වෙද්දි මාකට් එක මොන විදිහටද රියැක්ට් කරන්න කියලා අපි බලමු. දැනට මට දෙන්න පුළුවන් අප්ඩේට් එක මේ විදිහට තමා මට ඔයාලට කියන්න පුළුවන්නේ. ඉතින් මාකට් එක මේ තියෙන ලික්විඩිටි හන්ඩ් කරට පස්සේ තමා නැවත අප් එකක් යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද රියැක්ට් කරන්න කියලා. ඉතින් මේක බොහෝ දුරට ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මාකට් එක මේ වෙනකොට ලික්විඩිටි ගොඩක් හන්ඩ් කරලා තියෙනවා. ඉතින් මොකද හෙට දවස සහ සඳ දවස උදේ ටයිම් එක වෙනකොට කියන්නේ ඒසියන් හෝ යුරෝප් ටයිම් එක වෙනකොට මාකට් එකට ස්ට්‍රෝං බුලිෂ් නිවුස් එකක් આવුත් මේ තියෙන BTC අප්ඩේට් එක බොහෝ දුරට ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඉතින් මේක ඊළඟ සතිය වෙනකම් මෙතන්ඩ ඩවුන් එකක් එයි කියලම කියන්නත් බැහැ බොහෝ දුරට. මොකද මේ තියෙන ස්ට්‍රෝං බ්‍යාරිශ් එකත් එක්ක බොහෝ දුරට එක කැනල් එහෙකින් වගේ මේ මූමන්ටික කම්පලිට්ෙන්න්නත් පුළන්. කියන කැනල් දෙක තුනකින් මේ මූමන්ටික කම්පලිට්ෙන්න්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා. මොකද මේ වෙනකොට මාකට් එක ගිය තිබුණ ගිය සතියේ තිබුණ ෆන්ඩමටල් නිවස් එක්ක මාකට් එක තිබුණේ හයි වෝල්ට එකක්. ඉතින් මාකට් එක සෑහෙන ලික්විඩිටි හන්ඩ් කරලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මාකට් එක මේ වෙනකොට බුලිෂ් මූමන්ට් එකට ගොඩක් සාධක තියෙනවා. ඉතින් කොහමත් මාකට් එක බුලිෂ් මූමන්ට් එකට යන්න නම් මෙන්න මේ තියෙන ලික්විඩිටි ටික හන්ඩ් කරලම මාකට් එක අප එකක් යන්නවන. මොකද මාකට් එක ළඟම තියෙන ලික්විඩිටි තමා ටාගට් කරන්නේ. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද ඊළඟ සතිය සෙනසුරාදා දවස වෙද්දී මාකට් එක රියැක්ට් කරන්න කියලා. ඉතින් මේක තමා මට දෙන්න තියෙන BTC අප්ඩේට් එක මේ සතිය වෙනකොට. ඉතින් අපි බලමු මාකට් එක ඊළඟ සතිය වෙද්දී මාකට් එක මොන විදිහටද රියැක්ට් කරලා තියෙන්නේ කියලා. ඉතින් මම මීට කලින් කිව්වා ඉතින් BTC වීකලි ඕඩර් බ්ලොක් එකට මාකට් එක ඩවුන් වෙන්න අවශ්‍ය ඩවුන් වෙන්න තියෙනවා කියලා. නමුත් මම දීපු අප්ඩේට් එකේ විදිහට නෙමේ BTC අප් එක ගිහිල්ලා නෙමේ ඩවුන් එකක් ආවේ. මාකට් එක තිබුණ තැනින්ම තමා මාකට් එක ක්‍රෑෂ් වෙලා තිබුණේ. ඉතින් බලමු ඊළඟ සතිය වෙද්දි මාකට් එක මොන විදිහටද රියැක්ට් කරලා තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් වීඩියෝ හොඳයින වීඩියකට ලයික එකක් දාන්න වගේම චැනලක සස්ක්‍රප් කල නැති කටිය සස්ක්‍රප් කරන්න නොටිකේෂන් බෙල් අයිකන එකත්වන්න කල තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ BTC අප්ඩේට් එකක් වගේම සිග්නල් ඇනලයිස් එකක් සහ මාකට් එක ගැන මොනම හරි ඇනලයිස් එකක් කරනවා නම් ඔයාලට පුළුවන් ඒ දේවල් ඒ වෙලාවෙම දැනගන්න. ඒ වගේම චැනල් එක ගැන දන්න තියට බලන්න ෂෙයා කරන්න වගේම චැනල් එක ග්‍රෝ කරගන්න මට සපෝට් එකක් දෙන්න. ඉතින් ඊට අමතරව මම තව දෙයක් කියන්න අවශ්‍යයි. මොකද මම වෙනම SMC ට්‍රේඩින් ස්ට්‍රැටජික සම්බන්ධව වෙනම මම ක්ලාස් එකක් කරගෙන යනවා. මේකෙදි SMC ස්ට්‍රැටජික විතරයි මම කරගෙන යන්නේ. SMC ස්ට්‍රැටජිකට අදාළ ඇඩ්වාන්ස් මෙතඩ් ටික කරගෙන යනවා. ඒ කියන්නේ SMC ICT CRT කියන මෙතඩ් තුනම කරනවා. ඉතින් ඒ මෙතඩ් තුනට අමතරව බයිනස් ඉන්ටර්ෆේස් එක ට්‍රේඩින් විව් ඉන්ටර්ෆේස් එක ගැන ඔයාලට කියලා දෙනවා. තව ඊට අමතරව මගේ ක්ලාස් එක යටතේ තවත් ස්ට්‍රැටජි එකක් මම දැනට කරගෙන යනවා. ඒක තමයි මැලේසියන් SNR එකේ. ඉතින් ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඒක ගැන ඉගෙන ගන්නත්
පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතිං එකට අදාර කරන ඕන දේවල් ටික මම ඩිස්ක්‍රපෂණ එක දාලා තිනවා වගේ මගේ ක්ලාස් සම්බන්ධ විස්තරටිකම ඩිස්ක්‍රපෂණ එක දාතින වාට පුළන්ගේ විස්තරටික එතනදික බල්ලා ඔයාට කැමති ඩිසිෂන් එකක් ගන්න එක කිසිම ගැටලුවක් කෙනෙ නැහැ. ඒක ඔයාලගේ තම ඔයාලගේ ළඟ තමා ඒක තීරණය තියෙන්නේ. වගේම මගේ වෙබ්සයිට් එක ගැනත් ම විස්තර ඩිස්ක්‍රපෂණ එක දාතින ඔල් පුල මගේ වෙබ්සයිට් එකට මගේ ක්ලාසක සම්බන්ධ විස්තර එතන දිත් ගන්න එනම් ඉතින් මේක තමා මට දෙන්න තියෙන BTC අප්ඩේට් එක මේ සතියද. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඉතින් ඒකත් එක්කම තව දෙයක් කියන්න අවශ්‍යයි. මොකද මම BTC අප්ඩේට් එකක් දුන්නට පස්සේ ඒක 100% විශ්වාස කරන්න එපා. මොකද මම ටෙක්නිකල් පැත්තෙන් විතරයි BTC අප්ඩේට් එක දෙන්නේ. ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ඔයාලට අප්ඩේට් එක දෙන්නේ නැහැ. ෆන්ඩමෙන්ටල් පැත්තෙන් මම අප්ඩේට් එක දෙන්නේ මගේ ක්ලාස් එකට විතරයි. මොකද BTC අප්ඩේට් වීඩියෝ එක කරන වෙලාවට විතරයි ෆන්ඩමෙන්ටල් නිවුස් ගැන අප්ඩේට් එකක් ඔයාලට දෙන්නේ. ඒක නිසා BTC අප්ඩේට් එක ගැන 100%ක්ම ෂුවර් එක තියාගන්න එපා. ඒකට හේතුව ඇවිල්ලා ෆන්ඩමෙන්ටල් නිවුස් වලින් මාකට් එකේ බොහෝ දුරට වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා. ඉතින් ඔයාලා කරන්න ඕන මේ කන්ෆර්මේෂන් අනුව ඇනලයිස් කරලා බලලා මේ කන්ෆර්මේෂන් හරිද වැරදිද කියන එක ඔයාලා බලන්න තමයි. ඉතින් ඒක ඔයාලගේ ස්කිල් එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. හරි එහෙනම් ඉතින් මම තවත් වීඩියක කටිනිය කරන්න. මොකද මේ වෙනකට වීඩියක කොටස් දෙකට කරනවා මගේ ඇතින්. ඉතින් ඒ කොටස් දෙකම එකතු කළා තමයි මේ වීඩියක මම හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම good luck.